හෙලෝ කොහොමද ඔන්න මං අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් ආවා. ඉතින් මං අද ඔයාලව එකන් යන්නේ අපි ගුර්ගේ නේචර් පාක් එකට ගියපු ගමන කොහොමද කියලා පෙන්නන්න. මේ තමයි එන්ට්‍රන්ස් එක. ඉතින් අපි මෙතනින් ඇතුළට ඇවිල්ලා කිලිම ටිකට් කවුන්ටර් එක ළඟට තමයි ගියේ. ටිකට් කවුන්ටර් එක ළඟට මේ වගේ ක්‍රියේටිව් පාර්ට් එකක් ඇත්තටම හදලා තිබුණා. හරිම ලස්සනයි. ඒ වගේම අපි කවුන්ටර් එක ගාවට ආවා. වෙනම පැකේජ් තියෙනවා. ඒ වගේම 2500ට ෆුල් පැකේජ් එක, ඒකේ ගේම්ස්, වෝටර් පැකේජ් එක සේරම තියෙනවා. ඒ වගේම අපි වෝටර් පැකේජ් එක විතරක් ගන්නවා නම් අපිට රුපියල් 1000 වගේ අඩු මුදලකට ගොඩක් විනෝද වෙන්න ඒ පැකේජ් එක ලබා ගන්නත් හැකියාව තියෙනවා. අපි ගත්තේ 2500 තිබුණ ෆුල් පැකේජ් එක. ඉතින් අපි බලමු කොහොමද අපි මේකට ඇවිල්ලා විනෝද උනේ. ඔයාලට මේකට ආවොත්, මේ ගුර්ගේ නේචර් පාක් එකට ආවොත් මොනවද කරන්න තියෙන්නේ, කොහොමද විනෝද වෙන්න පුළුවන් කියලා. So let's go. ටිකට් අරගෙන අතුලට එනකොටම අපිට දකින්න පුළුවන් නේ ගම්මානයක් වගේ. ඇත්තටම මේක ගොඩක් ලස්සනට ක්‍රියේටිව් විදිහට හදලා තිබුණා. ඊට පස්සේ අපි ගියේ මේ පාක් එක ඇතුලේ ජුරාසික් වර්ල්ඩ් එකක් හදලා තිබුණා. ඊට පස්සේ අපි ඒක බලන්න තමයි ගියේ. ඊළඟට අපි ගියේ ගේම් සෝන් එකට. අපි ගත්ත ෆුල් පැකේජ් එකක් නිසා අපිට ඒකෙන් ගොඩාක් ගේම්ස් ප්ලේ කරන්න හම්බුණා. ඇත්තටම ගොඩක් විනෝදයි. ෆයිනලි අපි ගියේ ගුර්ගේ මායන් වෝටර් පාක් එකට. අපි ෆුල් පැකේජ් එකක් අරගෙන තිබුණ නිසා අපිට ෆ්‍රී ටියුබ් දෙකකුත් ලැබුණා. මේ තියෙන එන්ට්‍රන්ස් එක. ඉතින් අපි කොහොමද මේක විඳුනේ කියලා බලමු. පාක් එක ඇතුළ කොහොමද කියලා අපි ගත්තොත් මේකේ වැඩිහිටියන්ට ඒ වගේම පොඩි ළමයින්ට හැමෝටම විනෝද වෙන්න පුළුවන් විදිහට උචිත විදිහට තමයි මේක සකස් කරලා තියෙන්නේ. මේ විදිහට තමයි ගුර්ගේ නේචර් පාක් එකේ අපේ දවස ගෙවුනේ. අපි අද ගොඩක් රෑ වුණා. නැවතත් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.